ආයුබෝවන් යාළුවනේ අද එක්කන් යන්නේ කට්ටිය මගේ යාළුවෙක් ගෙදරට. මේ දිනවල යාළුවා ටිකක් ඉන්නේ බොහොම කනස්සල්ලෙන් මොකද පොඩි බලු සීන් එකක් වෙලා. ඉතින් අහිංසක බලු කුක්කු ටිකක් ගේ ගාවට ගෙනල්ලා දාලා ගිහිල්ලා තිබ්බා. හොඳේ කියන්නේ අම්මවත් එක්කලම ගෙනල්ලා දාලා තියෙන්නේ. මේ වෙලාවේ නම් අම්මා පේන්නේ නැහැ. ඔය හරි පොඩි රවුමක් දාන්න ගිහිල්ලා වෙන්න ඕන. ඉතින් පොඩියට මේ අය ඔයාලට පෙන්වන්න හිතුවේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කෙනෙක්ට ඇවිල්ලා අරන් යන්න කියලා. හොඳ ඉතින් විස්තර ටික මෙහෙමයි. දැන් මෙහෙනවනේ සද්දේ බුරණ්ඩයි ගොරවන්නයි හුරු කරලා තියෙන්නේ. හොඳ එතකොට කෑමටත් හුරු කරලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ගෙනිච්ච ගමන් කන්න දෙන්න පුළුවන්. බුරනවා ගොරවනවා. ඉතින් අර උඩින් දාලා තිබිච්ච රෙදි කෑල්ලක් තමයි රතු පාට එක මේ ටයිල් උඩ දාලා තිබිච්ච එක මෙයාලා දැන් මේ ඇදලා අරගෙන තියාගෙන ඔය කට්ටිය ටික තුරුල් වෙලා ඉන්නේ. සීතලත් ඇති මේ දවස්වල වහිනවනේ. ඒක නිසා අනිත් දේ කියන්න ඕන මේ වැස්සට ප්‍රශ්නයක් නැහැ. මේ කන් ටිකක් පාත් වෙන්න හදලා තියෙන්නේ. ඒකින්ද තෙමෙන්නෙත් නැහැ හොඳ. ඒ කියන්නේ කන් අස්සට නැත්තම් වතුර යන ප්‍රශ්න නෑ. දැන් එයාලා කන් ටික පාත් කරලා තියෙන්නේ. කාගේවත් අප්සෙට් එකක් නැහැ. ඒකින්ද කන් අස්සට වතුර යන ප්‍රශ්නයකුත් නැහැ. ඒ වගේ තමයි මේ පේනවනේ අහිංසක මූණ ඔය. හොඳ. ඉතින් ඇවිදින්නත් අමාරුවෙන් ඔන්න හුරු කරවට පේනවා කට්ටිය ඇවිදින එහෙම ප්‍රශ්නයකුත් නැහැ. අනිත් එක වාට හිතෙන්න පුළුවන් මේ මෙයාලව ගෙට ගන්න බැරි වෙයිද කියලා නෑ. එහෙම ප්‍රශ්නයකුත් නැහැ. එළියේ හිටියේ කට්ටිය. දැන් එළියේ ඉඳලා ඔය ගේ ඇතුළට ඇවිල්ලා තියෙන. යාළගේ දැන් ඒකත් පොඩ්ඩක් ඇඟෙන් අයින් වෙලා තියෙන බය ගතිය නැහැ. දැන් ගේ අස්සට එහෙම ටයිල් එකකට එහෙම එන්න එහෙම අප්සෙට් එකකුත් නැහැ දැන්. ඉතින් මෙයාව කෙනෙක් ගෙනිච්ච කියලා මෙයා ගැන ලොකුවට වද වෙන්න දෙයක් නැහැ. කැම බීම ටික දුන්නා මෙයා පාඩු ඉන්නවනේ. ඔයත් එක්කලා. අනිත් එක සෙල්ලම් කරන්න එතකොට ඇඟ කසා ගන්න ඔය කම්මැලි හිතුනහම ඇනුමක් හිම යවා ගන්න ඒ දේවල් මෙයාලා දන්නවා මෙයාලා ඒකට හුරු කරලා තියෙන්නේ. අනිත් විශේෂ එක තමයි මේ කැමරා එකට ෆේස් කරන්නත් පොඩ්ඩක් හුරු කරලා තියෙන්නේ. ඔයාලට මෙයාලත් එක්කලා පොඩ්ඩක් ඔය සෙල්ලම් කරලා සමහරු TikTok කරන්න එහෙම වුණොත් එහෙම ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ දැන්. මෙතනින් කෙනෙක්ව ගන්න කෙනාට තියෙන හොඳම chance එක තමයි තාත්තා හොඳ මැරෙක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඉන්නවා බාණ්ඩේ. මූණ කෙලින්ම කඩු පාරවල් එහෙම හොම්බ එහෙම තියෙනවා. හොඳ චණ්ඩියෙක්. ඒකින්ද ඒ ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් අවසානට බලපුවම තාත්තා මේ ඉන්න හරියට තමයි පැටව ටිකවයි අම්මවයි ගෙනල්ලා දාලා ගිහිල්ලා තියෙන්නේ. මෙතනින් පැටියෙක් ගන්න ඔයාට මෙයා ලොකු වුණාම ඔපරේෂන් කරගන්න අවශ්‍ය කරනවා නම් ඒකට අවශ්‍ය වැඩ කටයුතු වලට ඔයාට ආර්ථික අපහසුතාව තියෙනවා නම් මගේ යාළුවා ලෑස්ති ඔයාට ඒකටත් උදව් කරන්න. විශේෂයෙන් මෙයාගේ බලාපොරොත්තුව තමයි අසරණ වෙන්න දෙන්නේ නැතුව ආදරෙන් ගෙනිච්චට පස්සේ බලා ගන්න කෙනෙක් වෙන්න ඕන කියන එක නිකන් පාරේ ආයෙ දාන්න නම් ගෙනියන්න එපා කියලා තමයි එයාගේ ඉල්ලීම උනේ. මිනුවංගුරට දිවුල පිටියට ආසන්න මේ අය ඉන්නේ. කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙනවා. කැමති කෙනෙක් කතා කරන්න ප්‍රවාහන පහසුකම් සපයන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් සපයලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ අයට ඉක්මනින් තැනක් හොයලා දෙන්න ඕන නිසා පුළුවන් නම් ලයික් කරලා ෂෙයා කරලා දෙන්න. ජය වේවා හැමෝටම.